අයිබෝවන් මිස්ටර් කොත්තු වැටුණා කිව්වම බහුතරයක් ලංකාවේ මිනිස්සු හරිම සතුටු වුණා මම දැක්කා. ප්‍රශ්නය අනුන්ගේ වෙනකන් හැමෝටම සතුටු වෙන්න පුළුවන්. මේක මං හිතන්නේ ලංකාවේ ඉන්න ව්‍යාපාරික බිස්නස් ඕනර්ස්ලාට වෙච්ච ලොකු අඩුපාඩුවක්. මගේ මේ සිද්ධියත් එක්ක ඔයගලන්ට මේක හදා ගන්න පුළුවන්. මොකද හේතුව දැන් වෙනකොට හැමෝගෙම අතර තියෙන එළියට ආවත් අපි හැම මිනිස්සෙකම ජීවිතය තුළ තියෙනවා කළු සුදු කියලා චරිත දෙකක්. අපි හැමෝම අලු පාටට තමයි ජීවත් වෙන්නේ. හැබැයි මේ කළු චරිතේ හැම මිනිස්සෙකම ඇතුලේ ඉන්නවා. කෘතඥ හැම මිනිහාගේම ඇතුලේ කළු චරිතයක් ඉන්නවා. මේ කළු චරිතේ එළියට ආවොත් මොකද වෙන්නේ? ඒකට තමයි මම මේ මුහුණ දෙන්නේ. මේකට හැංගිලා මේ රට දාලා ගිහිල්ලා ව්‍යාපාර වහලා මේකට උත්තර දෙන්නේ නැහැ. මිස්ටර් කොත්තු අනිවාර්යයෙන්ම නැගිටිනවා. ඒකන ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවෙත් මෙච්චර ප්‍රශ්න දීදී අපිත් එක්ක එකතු වෙන ආදරණීය පාරිභෝගිකයන්ට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ආදරණීය ඉල්ලීමක් කරනවා මගේ පාරිභෝගිකයන්ගෙන්. මිස්ටර් කොත්තු එකෙන් දවසක් හරි කෑවනම් මන් නිසා එක දවසක් හරි සතුටෙන් හිටියා නම් හරි මං කාටද උදව්වක් කරපු කට්ටිය ඉන්නවා නම් මට මේ වෙලාවේ ඕගොල්ලෝ හැමෝගෙම උදව් අත්‍යවශ්‍යම මොහොතක්. මොකද තියෙන වෙලාවට දහස් ගාණක් මිනිස්සු මාත් එක්ක හිටියා. දහස් ගාණක් මට කෝල්ස් ආවා. හැබැයි දැන් වෙනකොට මේ ගේ ඇතුලේ මමයි වයිෆුයි මගේ ළමයි දෙන්නයි විතරයි ඉන්නේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. බැංකුව වලින් කතා කරනවා, බඩු දාපු සප්ලයර්ස්ලා කතා කරනවා. දැන් වෙනකොට ඇත්තටම බිස්නස් එකේ ලොකු ඩවුන් එකක් තියෙනවා. ඒ ඩවුන් එකක් තියෙන හැබැයි ඩවුන් එක හරියනවා. තව සතියක් දෙකක් යනකම් හරියයි. හැබැයි මේ වෙලාවේ ස්පෙෂලි ලාංකීය ව්‍යාපාර කොට දාන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් ලාංකීය ව්‍යාපාර මේ වලට සපෝට් එක දෙන කට්ටිය ඉන්නවා නම් මේ වෙලාවේ අපිට අනිවාර්යයෙන්ම සහයෝගයක් ලබා දෙන්න. ඉතින් බැරි මොනොත් මේ සියලුම දේවල් විකුණලා දාලා ආපහු බිමට බහැලා පාරේ ඉඳන් කොත්තුවක් හරි ගහනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මොකද මැරෙන්නද කියන්නේ. හරි මං කොල්ලෙට එම සීන් එකක් වුණා. දැන් ඒකින්ද හරි මම වැරද්දක් පිළිගත්තා. රටෙන් මස් සමාව වෙල්ලුවා. ඉතින් මං දැන් මැරෙන්න දුවනේ. දැන් ඔයගොල්ලෝ මට කියන්නේ බෙල්ල වල දාගන්න කියලාද? බෙල්ල වල දාගෙන මේ ජීවිතේ යන්න කියලාද? ඉතින් දවසක් හරි අපිට සහයෝගය දෙන්න පුළුවන් නම් මේක තමයි වෙලාව. දැන් ඉඳලා ඔයගොල්ලන්ට පුළුවන් නම් අපේ කඩියකට ගිහලා එකම එක කොත්තුවක් හරි කාලා බීම එකක් හරි කොන්න පුළුවන් නම් ඒක තමයි මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන අවසාන ඉල්ලීම. මොකද මේ තියෙන දේවල් වලින් ගොඩ එන්න ඔයගොල්ලෝම තමයි මට සපෝට් කරන්න ඕනේ. මට ඒ වැරද්ද හදා ගන්න කැමති. මොකද දැන් මේ වෙලාවෙත් අපි ගාව විශාල සේවකයෝ පිරිසක් යන්න නැතුව ඉන්නවා. ඒ යන්න නැතුව ඉන්න මිනිස්සු ටිකවත් මේ බේර ගන්න මට සපෝට් එකක් දෙන්න. මොකද ලොකු ඕවර්හෙඩ්ස් ප්‍රමාණයක් තියෙනවා.